ආච්චි අම්මා අපිටත් ගොඩක් ආදරේ. අපි එතුමියට බොහොම ආදරේ. දවසක් මම ගිරදු කියන කොට අහගෙන ඉඳලා අපේ හාමුදුරුවෝ කිව්වා වගේ මාව තුරුල් කරගෙන මගේ පුතේ මම මැරිච්ච දවසට විරදු ටිකක් කවි ටිකක් කියන්න පුතා එනවා නේද කියලා මගෙන් අහුවා. මම ඊ රාත්‍රියේ මේ පැත්තට ඇවිල්ලා නා හිතුවේ මගේ නෝනත් මගේ අම්මත් මතක් කරා මෙහෙම ඉල්ලීමක් කරා නේද කියලා. ඊට පස්සේ ඒ ඉල්ලීමට උපහාරයක් පුදන්න තමයි මේ අවස්ථාවේදී මම අවස්ථාව කරගන්න විනාඩි දෙක තුනකට. මහල්ලු තරුණ ලදරු සැවුම ජරා දුකට බැඳෙනවාලු සියලු සතුන් ඉපදෙනවාලු ඉපිද මැරෙනවාලු එදා මෙදා නියදහමයි අටලෝ දහමට සැදෙන්නේ සදා කල්ම පවතින දේ කොතනද ලෝකයේ තියෙන්නේ වෙනසේ නම් සියලු දේම ගෙවනා කාලයද ගෙවා ඇති වෙනවා නැති වෙනවා ඉරහඳ ගස් ගල්ද පවා විටකද රජ විටකදි රජ හෙට යදියෙකි යදියා රජ කම ලබන්නේ අටලෝ දහමට අනුවයි මේ ලෝකය කරකැවෙන්නේ ගසයි මලුයි හිමි ගසටයි පින්වත ඔබ නැතිද අසා රසයි කියා දෙයක් ඇත්තේ තිත්තක් ලොව තිබෙන නිසා පරමායුෂ අටුවන විට ගමනින් පන අදින දාක ලෝක විනාශය වන බව සම්බුදු හිමි දෙසුවසේක සසරේ ගිනි නිවා ගන්න තණ්හා බැමිලිහා දෙන්න අසරණ වුණ ලෝතලයට බුදු හිමි වැඩ වදාරන්න ලෝක විනාශයෙන් පස්සේ තව මොනවද වෙන්නේ මහා භද්‍ර කල්ප යුගයේ ඉන්පසු එළඹෙන්නේ සුදු පාට ඇති අහස් ගැබී අහස් ගඟුල ගලලා බුදුවරුණට වැඩ වසන්න නිල් මහනෙල් පිපිලා සල්ලුයනකි මුළු ලෝකය සුවඳින් වෙයි එකලු ගල් පර්වත උඩ පිපෙනවා පරසතු මල් කැකුළු අවර අරුමයක් දෝමි හිමි විස්තර කෙරුව අවර දිගින් පායනවලු නව ඉර බටු තරුව උත්තම සැකි කුලයේ පවා ආසිරි ඇති සැකද හත් දින්නත් තරු නැගිලා ලස්සන කිව හැකිද පෙරකල කරුමයමෙන් සසරේ අපි ඇවිදිමුද මරණය මරමුද නැවතත් මරණය මරමුද නැවතත් දුකසේ ඉපදෙමුද අතර මගින් නවතින්නට දස පෙරුමන් පුරමු සසර දුකින් එතෙර වෙන්න නිතිදම් බිම් රකිමු ආදර බර අම්මගේ රන් හදවත ගාවා පින් සිතිවිලි පමණක් හද ඇතුලේ ඉතිරි වේවා උත්තම වූ සම්බුදු හිමි දෙසු දහමින් නෑවා අජරාමර නිවන් පුරට
අම්මා යොමු